welcome back to my YouTube channel. අද vlog එක මම room එක makeover කරන්න හදන්නේ. ඒකේ vlog එක තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්නේ. මේ විදිහට තමයි මම room එක වෙනස් කරන්න කලින් room එකේ තිබුණු විදිහ pink color paint එකක් ගාලා හැමතැනම මම චිත්‍ර ඇඳලා තිබුණේ. පොඩි දවස්වල මට තේරෙන්නේ නැතිව මම කරපු දේවල් පෙන්වන්න ලැජ්ජයි. ඒ වුණාට ඔන්නෝම තමයි කොහොම හරි කාමරයස් කරන්න කලින් මුළු කාමරේම තිබුණේ විනාශ වෙලා තියෙන පිටියම මම චිත්‍ර ඇඳලා බලමු ඉස්සරහට කොහොමද මම room එක හදාගන්නේ කියලා. මුලින්ම මට ඕනුණා මේ බිත්තිවල තියෙන රෝස පාට අයින් කරන්න. මොකද මම රෝස පාටට පොඩ්ඩක්වත් ආස නැහැ. ඒකින්ද මම හිතුවා බිත්තිවල සුදු පාට තීන්ත ගන්න ඕනේ කියලා. ඉස්සෙල්ලම මේ බරු ටික අයින් කරලා ඉන්න ඕනේ හින්දා ඒ ටික ඉක්මනට අස් කරා. තාත්තට කතා කරලා තාත්තගේ උදව් අරගෙන මේ බිත්තිවල සුදු පාට තීන්ත ගන්න. මගේ ටේබල් එකට තමයි මම බෝඩි මින් එක ගෙනාපු හැමදේම තිබුණේ. මොකද මම බෝඩි මින් ඇවිල්ලා මාසයක් විතර වෙනවා. එතකොට ඒ ගෙනාපු හැමදේම මේ වෙනකන් තිබුණේ මගේ මේසේ උඩ. මොකද මම අවුරුදු 2ක් විතර දැන් ගෙදරින් පිට හිටියේ. එතකොට room එක මට ඕන විදිහට තිබුණේ නැහැ. මම ගෙදර ආවේ මාස 3කට සැරයක් 2කට සැරයක් එහෙම. ඒකින්ද මට ඕන විදිහට room එක තිබුණේ නැහැ. හැමදේම බෝඩි මේ ඉඳලා එද්දී ගෙනාපු හැමදේම දැන් මේ වෙනකන් තිබුණේ ටේබල් එක උඩ. ඒ හැමදේම මම බෑග් එකකට දාගත්තා. මොකද මම room එකේ තීන්ත ගාලා ඉවර වුණාට පස්සේ මට ඒ දේවල් හොයාගන්න ලේසි හින්දා. තව දෙයක් මම කියන්න ඕනේ. අපි මධ්‍යම පාන්තික පවුලේ ළමයිනේ. එතකොට අපිට ගෙවල් වලින් අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න දෙන්නේ නැහැ. ඉතුරු කරගෙන අවශ්‍යම දේවල් වලට වියදම් කරලා ජීවත් වෙන විදිය තමයි අපිට පුරුදු කරන්නේ. එතකොට මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලා ලස්සන සුරංගනා ලෝකයක් වගේ room එකක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද මට තියෙන විදිහට තියෙන දේවල් වලින් තමයි මම room එකේ ඩෙකරේෂන් කරේ. room එක හදාගත්තේ. මොකද මම මීට වැඩිය දේවල් වලට ආසයි. ගැන් ළමයි ආසයිනේ. නෑ කිව්වොත් ඒක බොරුවක්. හැබැයි තියෙන දේවල් වලින් තියෙන විදිහට පාවිච්චි කරලා ලස්සනට පිළිවෙලට room එක තියාගන්න තමයි මට ඕනේ වුණේ. මෙන්න මේ විදිහට තාත්තා පළවෙනි පාට ගාන තීන්ත ටික ගාලා දුන්න මට. ඊට පස්සේ තාත්තට වැදගත් වැඩක් වැටිලා දෙවැනි පාරට ගාන තීන්ත ටික මට තනියම ගා ගන්න වුණා. තීන්ත ටික ගාලි වෙරයි. ලයිට්ස් දාලා පෙන්නන්න එදා අපිට කරන්ට් එක තිබුණේ නැහැ. ඒක නිසා මම කරුවලේම වීඩියෝ කරා. මේ විදිහට බිත්ති ඔක්කොගම සුදු පාට තීන්ත ගෑවා. හයි. අද vlog එක room එක මේකෝවර් කරන එකනේ. එතකොට මම රෝස පාට තිබුණු බිත්ති ඔක්කොම සුදු පාට ගෑවා. ඒක මම කලින් ඔයාලට පෙන්නුවා වීඩියෝ ක්ලිප් වල. තීන්ත ගාගත්ත විදිහ. නැත්තම් මේකෙන් පස්සේ පෙන්නනවා කොහොමද දන්නේ. වීඩියෝ එක එඩිට් කරද්දි තමයි දාන්නේ.
දැන් අපාය වගේ මේක ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. දැන් මම අද ටවුන් එකට ගිහිල්ලා ඕන කරන බඩු ටිකක් අරන් ආවා. තව ඒවා ගන්න තියෙනවා. එතකොට ඒක දාලා ඒකත් ගෙනල්ලා බඩු ටික අස් කරලා කොහොමද මේකෝව එක වෙන්නේ කියලා වීඩියෝ එකේ ඉස්සරහට මම පෙන්නන්නම්. දැන් රූම් එක තියෙන විදිය මම දැන් පෙන්නන්නම්. මොකද හිතන්න එපා අවුල් ජංජාලයක් වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදියට තමයි රූම් එක තියෙන්නේ. අස් කරන්න ඕනේ. දැන් වෙලාව දවල් 1:00යි. හවස් වරුව පොඩ්ඩක් අස් කරගන්න තමයි වැළුවේ. අද දවසේ මට මේක ඉවර කරගන්න බෑ. තව බඩු වර්ගයක් ගන්නත් තියෙනවානේ. මේ එක හින්දා ෆුල් වීඩියෝ එකම තව සතියකින් කොහොමද රූම් එක හදලා ඉවරනහම මම එඩිට් කරලා අප්ලෝඩ් කරන්න. එහෙම කිව්වට මම එදා දවසේම රූම් එකේ ඩෙකොරේෂන් ටික කරලා ඉවර කරා තිවිෂ දේවල් වලින්. අනිත් ඒවා පස්සේ ලැබෙන විදියට හදා ගන්නවා. මට මේ වීඩියෝ එක එඩිට් කරලා දාන්න ඕනේ. එච්චර කල් මට ඉන්න බෑ. ඒක නිසා මම තියෙන දේවල් වලින් ඩෙකොරේෂන් කරා. මේක ගැන කියනවා නම් මේ මගේ අල්මාරියේ තිබුණු වීදුරුව. ඒක මම අල්මාරියෙන් ගලවලා අරගෙන වෙනම පැත්තකින් තියලා ඒකේ අර අල්මාරියේ වටේට පේන්ට් එක ගිහිලා තිබුණු හින්දා මම ඒවා කවර් කරගන්න මල් වලින් පොඩි ඩෙකොරේෂන් එකක් දැම්මා. ඒක කොහොමද ලස්සනයිද නැති කියලා ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඊළඟට මට ඕන වුණා මෙන්න මේ රූප ටික වෝල් එකේ එල්ල ගන්න. මේ හැබැයි අර ඔය දැල් තියෙන එකක් මම උඩ එකක් දාලා තියෙන්නේ තාම ආවේ නෑ. ඒ නිසා ගෙදර මට හම්බුණා වගේ දැලක්. ඒකට කපලා පික්චර්ස් ටික මම මේ ඔය විදිහට අලවගත්තා. මේ වෙනකොට නම් මම රූම් එකේ ගොඩාක් දේවල් අස් කරලා තිබුණා. මට වීඩියෝ කරගන්න බැරුණා. ඉක්මනට එදා දවසේම අස් කරලා ඉවර කරන්න ඕනේ හින්දා ගොඩාක් අස් කරලා ඉවරයි. කුණු ටික පුච්චලා ඒ වැඩ අතු ගාලා ඒ වැඩ ටික තමයි කරන්න තිබුණේ. දැන් මම ටච් එකකින් පෙන්නන්නම් රූම් එකේ ෆයිනල් ලුක් එක මොන වගේද කියලා. මම කියවන ඉස්සෙල්ලම ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ලොකු දෙයක් නැහැ. තව දෙයක් මම මේ අල්මාරියේ පාට ගිහිල්ලා තියෙන තැනවලට ගාන්න පේන්ට් එකක් ගෙනාවා. ඒ වුණාට මට ඒක ගාන්න කම්මැලි හිතර මම මේ වෙනකලුත් ඒක මේ තාම අල්මාරියේ ගෑවේ නෑ. මේ වීඩියෝ එකේ තියෙන්නේ අල්මාරිය පාට ගාන්න කලින්. දැනුත් එහෙම තමයි තියෙන්නේ. මොකද තාම මම පේන්ට් කරේ නෑ අල්මාරිය. මේ අයිටම් එක නම් මොකද කියලා මගේ කැම්පස් එකේ යාළුවන්ට මතක ඇති. නියුට්‍රිෂන් ප්‍රොජෙක්ට් එකේදී ඩෙකොරේෂන් කරන්න ගත්තු අයිටම් එකක් තමයි මම දැන් මේ වෝල් එකේ හැං කරන් ඉන්නේ.
මේ තමයි මගේ රූම් එකේ ෆයිනල් ලුක් එක. අද බ්ලොග් එක ගැන ඔයාලට මොකද හිතුනේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, ෂෙයා කරන කට්ටිය ෂෙයා කරන්න. තවත් අලුත් බ්ලොග් එකකින් ඉක්මනට එනකන් ගිහින් එන්නම්. බයි බයි.